ඒකයි ඔන්න අවුරුද්දට වැඩාල්ලන නැගත ඉතින් ඔන්න දෙම වැඩාල්ලන්නට ඒකින් සතම වීඩියෝ රෙකෝඩ් කරන්න පටන් ගත්තා. අපි අර PC ඕන් කරගෙන අපි බලමු මොනවා හරි කරමු දෙකෙන් වැඩාල්ලන්න ඉන්නේ PC එකෙන් බලමයි. බලමු මොකද්ද ගන්න කියලා. හරි මේ අවුරුද්ද කොහොම හරි බලමු අපිට වීඩියෝ එක දිග රෙකෝඩ් කරගන්න පුළුවන් නේද කියලා. ලයිට් එක දාගමු. හරි බලමු අපි වීඩියෝවත් රෙකෝඩ් කරන්න පුළුවන් ඉද කියලා අපිට. ඉතින් මේ රෙකෝඩ් එක තිබ්බම හොඳයි. ඒ vlog type එකේ වීඩියෝ එකක් කාලේ ඉන්ටර්විව් කරන් කලින් වීඩියෝ එකත් සෑහෙන සර්ච් තිබ්බ මගේ ඇන්ගල් එක නම් හොඳයි කියලා. අර ඇන්ගල් ගැන අපි හිතන්නේ නැතිකොට ඇන්ගල් ගොඩක් හොඳ වෙනවා. හරි මම හිතන්නේ ෂේ මම මේ අද දවසට කම්පියුටර් එක ඔන් කරන මම හිතන්නේ පස්සෙන් නතර වගේ මම අද උදේ ඉඳලා වැඩ අල්ලගෙන ගමන් හිටියේ. අද උදේ ඉතර මං එක පෝස්ට් හැදුවා කියන්නේ අන්තිමට අන්තිම මොහොතේ එනවනේ සමහර වැඩ ඒ වගේ වැඩ ටිකක් කරන ගමන් හිටියේ. ඉතින් උදේ පාන්දර 4 ඉඳලා වගේ වාත් ඉතින් PC පොන් කරගෙන වැඩ කොහොම බලමු අපි දැන් මොනවා හරි කරන්නනේ. අපි දැන් බලමු මොනවද අපි කරන වැඩි කියලා. ඉතින් මං හිතන්නේ Photoshop එක ඕපන් කරගත්තා නම් හොඳයි. මේ අවුරුද්දේ මං ටාගට් එකත් ඒකත් මේ YouTube channel එක පොඩ්ඩක් මුලට ගන්නවා කියලා ඒ නිසා මං හිතන්නේ මං report බන්න එක ඔබ එක තමයි මොතම වැඩි කියලා. අපි යමු ලින්ද සමග ගණ දෙනු කරා. හරි අපි දැන් ඉඳත් සමග ගනුදෙනු කරලා ඉවරයි. දැන් මොනවද මම කරන්නේ? අබහත් බත් කළේ. දැන් පහන පත්තු කරලා ඉන්න ඕනේ. බුදු පහන උදේ තියන්න බෑනේ. ඒක පී පත්තු කරලිමු. තොර පොඩ්ඩක් කුරයි. ඉනිටින් කිලිටිටි. තින් බුදු කාමර ටෙක ගා පාන තියන්න. ADC ගුණ කමනිකෝ තෙම්පන් ඉතින්නේ පිළිවත් කන්න එතකොට කොකිස් කියනවා. ඔය දෙවා ඒ දෙවා හා එන් එලා දැන් අපි කන්න චීබා ඉංග්‍රීසි මගේ ස්ටුඩියෝ ග්‍රාවට බස් පට්ට කළු කරන්නේ මේ වගේ. ඒ කියන්නේ මම යූස් කරන ලෙන්ස් එකත් එක්ක කලර්ස් කියන්නේ පොඩක් එක විදියයි. හරි දැන් ඔයාලට පේන්නේ මේ වයිඩ් ලෙන්ස් එකකින්. ඉතින් ඔයාලට පේනවා සෑහෙන ප්‍රකාශයක් කර ඉස්සල්ලා තිබ්බ වීඩියෝ එකට වඩා පේනවා. ඉතින් මේ අපි අද කතා කරන්න දෙන්නේ ඉන්ටරෙස්ටිං මාතෘකාවක් ගැන. මේ මාතෘකාව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිතපු මාතෘකාවක්. නමුත් මම හිතුවේ මේ අලුත් අවුරුද්දේ මට ඒක ෂෙයා කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම දැක්ක කාරණාවක් තමයි අලුත් අවුරුද්දේ ගොඩක් කට්ටිය යූස් කරලා තිබ්බා AI තමන්ගේ අලුත් අවුරුදු විශ් කරන පෝස්ට් එක හදන්න. හරිද? කට්ටිය මැසේජස් හදනවා, සමහර කට්ටිය පෝස්ට් එකක් හදනවා. ඉස්සරහත් පෝස්ට් හැදුවා. ඔය පොඩි පික්සාර් ටනමන් software කියන apps යූස් කරලා ඒත් එක්කම තව එක විදියට. ඒ කියන්නේ සමහරක් ඔය හදලා තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරලා ෂෙයා කරගන්නවා. ඒ වගේ වෙන කරා ඒත් එක්කම මැසේජස් යවනවා. ඔය කතන්දර ගොඩක් ඒ කාලේ තිබ්බා. හැබැයි මේ කාලේ එනකොට සෑහෙන වෙනස් වෙලා තියෙනවා. මම ඔයාලත් එක්ක පොඩ්ඩක් ඒ ගැන ෂෙයා කරගන්න තමයි අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න හිතුවේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ඔයාලත් එක්ක අවුදු චාරිත්‍ර වාරිත්‍ර චුට්ටක් ෂෙයා කරගත්ත මම කීබට් එකේ වහලා බලමු පොඩ්ඩක් මේ පැත්තට යන්කෝ. ඉතින් මෙන්න මේ අලුත් අවුරුද්දේ AI යූස් කරලා තිබ්බ එක නේද මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. පළවෙනියට මම දැක්ක දේ තමයි AI වලින් අදපු පෝස්ට් අවුරුදු විසින් පෝස්ට්. ඒත් එක මම දැක්ක දෙයක් තමයි අලුත් අවුරුද්දට AI වලින් ඇනිමේෂන්ස් ක්‍රියේට් කරලා තිබ්බා. ඒකත් මාරු. ඒත් එක මම දැක්ක අනිත් කාරණාව තමයි AI අලුත් අවුරුදු කුමරා කුමරිය තීරීමේ තරගාල් වලින් පැවැත්වෙනවා. ඒත් එක මම දැක්ක තවත් දෙයක් තමයි AI වීඩියෝස් හදලා තිබ්බ අලුත් අවුරුද්ද සම්බන්ධව. හරි ඉතින් ඒකම අලුත් අවුරුදු ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් හදලා තිබ්බා AI යූස් කරලා. ඒක අපි ගමු අර අලුත් අවුරුදු වීඩියෝ කියන කැටගරි එකට. හොඳම කාරණාව. හරි හොඳම කාරණාව තමයි AI වලින් අපි දැන් අපිව ජෙනරේට් කරගන්නවානේ. දැන් ඔන්න මම දැක්ක ගොඩක් තරඟ තියෙනවා. තමන්ගේ AI avatar එකක් හදලා ඒක ඉදිරිපත් කරලා ඒකෙන් අලුත් අවුරුද්දට අවුරුදු කුමරා සහ කුමරිය තෝරන ටයිප් එකක්. හරිද? ඒක ඉලාවත් විකාරූපී අදහසක් වගේ එකක් හිතුනට ඒ වගේ දේවල් මේ වෙනකොට 2026 අවුරුද්දේ සිද්ධ වෙමින් පවතිනවා. අලුත් අවුරුද්දට මම දන්නේ අලුත් අවුරුදු කුමරා කුමරිය තෝරලා ඒකට ප්‍රයිස් එකකුත් දීලා ඒකට තෑගි දීලා කියන්නේ මොකක් හරි තියාගන්න දෙනවනේ. එහෙමත් දීලා AI කැරක්ටර් එකකට එහෙම දෙන එක ඇත්තට ඒ කියන්නේ ඒ ප්‍රයිස් එක දෙනවනේ. ප්‍රයිස් AI කැරක්ටර් එකක් නැත්නම් AI ඉමේජ් එකකට දෙන එක කොච්චර සාධාරණද
සා කොච්ච සාර්ථකද වගේ දෙය මේ මගේ පර්සන ලොපිනියනේ වන්නන වලක දස් පලින් කමෙන්ට් දන්න ලෝ ගයිස් මම මේ දැන් වීඩියෝක එඩිට් කරගමන් ඉන්න මං ශනික කියන්න මේ වීඩියෝ හිතුක කොටස පොඩ්ඩක් කොට් කරගන්නවට බැරි වුණා උත්තවුදු වැඩත් සමඟ කාන්තිවටම කතාකර වාලත් එක්ක අර ඒයි අර ඉනිස්නේරය කරලා ඒක අවුදු කුමහසා කුමරිය තෝගන තල්ගාවලියකට ඔන්ලයින් ඉදිරිපත් කිරීම සම්බන්ධ ඉතින් ඒක එහෙම තියද්දී ඉතින් ඒ කතන්දරවෙනවා ඒගේ ඔපිනියන් එක මගේ ඔපිනියන් එක කියන්න ඒ ඔපිනියන් එක තමයි මේක ඒ කියන්නේ මම හිතන විදිහට ඒක එච්චරම ප්‍රැක්ටිකල් සහ ඇත්තටම ඒක වැලියු කරන්න අවශ්‍ය නැති දෙයක් ඒ කියන්නේ ඒක AI ඉමේජ් එක ඒක අපි මතක තියාගන්න ඕනේ එතකොට අපිට ඒ AI ඉමේජ් එකට කරන්න බැරි දෙයක් නෑ අපිට බොඩි ෂේප් එකේ ඉඳලා හැමදේම වෙනස් කරන්න පුළුවන් AI එක ප්‍රෝ ඉතින් ඒ නිසා අපි ඒ ගැන මේ අස්සේ වැඩිදුර කතා කරන්න නැතුව මේක ඔයාලට ඊතන විදිහට ඒ කතන්දරය කියන්නේ AI ජෙනරේට් කළා ඒ කියන්නේ ඔයාව AI එකක් යූස් කරලා ෆොටෝ රියලිස්ටික් විදිහට ජෙනරේට් කරලා ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක ඒ අදාළ කට්ටියට යවලා ඒ අතරින් එකක් තෝරනවා කියන එක පොඩක් ඔයාලම තරකා බලන්න සහ ඔයාලගේ අදාළ පාලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ කමෙන්ට් කරනවත් එක්කම ඔයාලා කමෙන්ට් කරන මෙහෙම දේකුත් ඔයාලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සෝ සෙල් කරන්න දගලන සර්විස් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් ගන්න තැන්ට කැමතිද සහ ඔයාලා ඒක කොච්චර විශ්වාස කරනවද කියන එක සම්බන්ධව. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක මේ අලුත් අවුරුද්ද සෑහෙන හොඳ අලුත් අවුරුද්දක් ජය සාර්ථකත්වය කරා යන්න පුළුවන් අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට හෙම්බිස්සා ගතියක් තියෙනවා. ඉක්මනින්ම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සෝෂල් මීඩියා වල මම ෆලෝ කරලා තියාගන්න. ඔය AI සම්බන්ධ දේවල් සමහරක් කරක් මම ෂෙයා කරගන්නවා මගේ සෝෂල් මීඩියා. සෝ එහෙනම් අපි ගිහින් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා. අපි තවත් එක එපිසෝඩ් එකකින් හම්බ වෙමු.